1974 නොවැම්බර් 13 වෙනිදා වේලාව අලුයම 3:15යි. ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ කියන ඇමිටිවිල් නගරයේ හරිම සාමාන්‍ය පෙනුමක් තියෙන එක නිවසක්. හැබැයි ඒ සාමාන්‍ය පෙනුම ඇතුලේ සැඟවුණු අඳුරු රහසක් එදා මුළු ලෝකයම හොල්ලලා දැම්මා. ඒ නිවසේ ලිපිනය 112 ඕෂන් ඇවනියු. හරිම සාමකාමී පවුලක් එහි ජීවත් වුණා. ඒත් එදා රාත්‍රියේ ඒ නිවසේ කාමර 6ක් ඇතුලේ හිටපු 6 දෙනෙක් නිදාගෙන ඉන්නකොටම වෙඩි වැදී මිය ගියා. මේ මරණ පිටුපස හිටියේ ඒ පවුලේම ලොකු පුතා වන රොනල්ඩ් ඩිෆියෝ. තමන්ගේම දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් 5 දෙනාවම ඔහු රයිෆල් තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කළා. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහු කියපු දේ අහලා හැමෝම ගැහුණා. ඔහු කිව්වේ මට ඒක කරන්න කිව්වේ ඒ ගේ ඇතුලේ තිබුණු කටහඬවල් කියලා. ඒ කියන්නේ ඒ ගෙදර මොකක් හරි අద్භූත බලවේගයක් තිබුණාද? විද්‍යාත්මකව නම් ඒකට උත්තරයක් ලැබුණේ නැහැ. හැබැයි එතෙන් පටන් ඒ නිවස අඳුරු ඉතිහාසයක් තියෙන තැනක් බවට පත් වුණා. වසරකට පස්සේ 1975 දෙසැම්බර් මාසයේදී ජෝර්ජ් ලුට්ස් සහ කැති ලුට්ස් කියන යුවල තමන්ගේ දරුවන් 3 දෙනාත් එක්ක මේ නිවස මිලදී ගත්තා. මොවුන් මේ මිනිමෙරුම් ගැන දැනගෙනත් ගේ ගත්තේ හරිම අඩු මිලකට මේ වගේ විශාල නිවසක් ලැබුණු නිසා. බලන්න ඉතින් අපේ අයත් එහෙමනේ. ලාභෙට මොකක් හරි ලැබෙනව නම් හොල්මන් විතරක් නෙවෙයි ඒ එක්ක එන යම රජ්ජුරුවොත් එක්ක හරි ගේ ගන්නවා. හැබැයි ඒ දෙන්න දැනගෙන හිටියේ නැහැ මේ ගෙදර ඉන්න පුළුවන් වෙන්නේ දවස් 28ක් විතරයි කියලා. පළමු සතිය ගෙවුනේ හරිම අමුතු විදියට. මුල් දවස් කිහිපය සාමකාමී වුණත් ඉක්මනින්ම පරිසරය වෙනස් වුණා. මුළු නිවස පුරාම කුණු උණු මස් වැනි දරාගත නොහැකි ගඳක් පැතිරෙන්න ගත්තා. ඒ මදිවට සමහර කාමර එකපාරටම අයිස් වගේ සීතල වෙනවා. මේ අතරේ ජෝර්ජ් හැමදාම අලුයම 3:15ට හදිස්සියෙම ඇහැරෙන්න ගත්තා. ඒ වෙලාව තමයි අර මිනිමෙරුම් සිදු වුණු හරියටම වෙලාව. දෙවනි සතිය වෙනකොට තත්ත්වය තවත් දරුණු වුණා. ජනෙල් දොරවල් තනියම ඇරෙනවා වැහෙනවා. කැතීට දැනුණාලු කවුරු හරි එයාගේ ඇඟ අල්ලනවා වගේ. එක රාත්‍රියක ඇය ඇහැරලා බලද්දී ඇගේ ඇඟේ පිච්චුණු ලකුණු වගේ දේවල් තිබුණා. මේ පවුලේ ඉන්න කුඩා දියණිය මිසි. ඇය එක දවසක් කියන්න ගත්තා ඇයට අලුත් යාළුවෙක් ඉන්නවා කියලා. ඒ යාළුවාගේ නම ජෝඩි. ජෝඩි කියන විදියට ජෝඩි කියන්නේ රතු වෙස් තියෙන ඌරෙක් වගේ සත්වයෙක්. ජෝර්ජ් එක දවසක් රෑ ජනේලෙන් එළිය බලද්දී අඳුරේ රතු පාටින් දිලිසෙන ඇස් දෙකක් තමන් දිහා බලාගෙන ඉන්නවා දැකලා හොඳටම බය වුණා. හිතන්නකෝ රෑට ජනේලෙන් ඔය වගේ ඇස් දෙකක් දැක්කොත් හීන් දාඩිය දානවා නේද? තුන්වැනි සතියේදී නිවස ඇතුලේ තවත් අමුතු දේවල් වුණා. බිත්ති වලින් කළු පාටට මඩ වගේ දියරයක් ගලාගෙන එන්න ගත්තා. ගෙදල තිබුණු ආගමික රූප සහ කුරුස ලකුණු තනියම හැරිලා බිම වැටුණා. ජෝර්ජ්ගේ හැසිරීමත් වෙනස් වෙලා ඔහු නිතරම කෝපයෙන් ඉන්න පටන් ගත්තා. මේ නිසා ඔවුන් නිවසට ආශිර්වාද කරන්න පූජකවරයෙක් ගෙන්නුවා. ඒ පූජකතුමා ගේ ඇතුලේ ඉන්නකොට ගොරෝසු කටහඬකින් එළියට ඵලයන් කියලා කෑ ගහනවා ඇහුණා. පූජකතුමා ඒ වෙලාවෙම එතනින් පිට වෙලා ගියා. දින 28ක් ගත වුණු ඒ අන්තිම රාත්‍රියේ ගෙදර තිබුණු බඩු මුට්ටු තනියම කාමර පුරා එහා මෙහා යන්න ගත්තා. මුළු නිවසම හෙල්ලෙනවා වගේ දැනුණා. තවත් එහි ඉන්න බැරි බව තේරුම් ගත්ත ජෝර්ජ් සහ කැති තමන්ගේ දරුවොත් අරගෙන හැමදේම අතෑරලා එදාම පැනලා ගියා. ඔවුන් ආය කවදාවත් ඒ ගෙදරට ගියේ නැහැ. සමහර පර්යේෂකයන් කියන්නේ මේක මානසික ලෙඩක් කියලා. ඒ තවත් අය කියන්නේ මේක අතීතයේ අසනීප වුණු මිනිසුන් රඳවා තැබූ අඳුරු තැනක් නිසා ඒ බලපෑම තියෙනවා කියලා. අදටත් මේක ලොකු අභිරහසක්. ඔබ මොකද හිතන්නේ? ඒ නිවසේ ඇත්තටම අద్භූත බලවේගයක් තිබුණාද? නැත්නම් ඒක හිතේ බය විතරක්ද? ඔබේ අදහස පහලින් ලියන්න. මෙවැනි කුතුහලය පිරුණු අద్භූත සහ අඳුරු සත්‍ය කතා තවත් අහන්න නම් පොඩ්ඩා ඩාර්ක් ස්ටෝරි නාලිකාව සමග එක්වන්න. අපේ මේ නිර්මාණයට ඔබගේ කැමැත්ත පළ කරන්න. අලුත් නිර්මාණයක් රැගෙන එනතුරු සීනුව නාද කර සූදානමින් සිටින්න.
You photo note